තමුසෙට හොඳටම පිස්සු. ටිකක් නෙමෙයි හොඳටම පිස්සු. අපිට තව හිටියොත් මම අටුම තරමේ අපේ දරුවා ගැන හිතලවත් මේක බේරුමක් කරගමුද ලසන්ත? දරුවා ගැන හිතලා. ඒ අනිසා තමයි මම මෙච්චර කාලයක් හරි ඉවසුවේ. හැමදාම මාත් එක්ක බොරුවට පැටලෙන එකද ඔයා ඉවසනවා කියන්නේ? බොරුවට තමුසේ හැමදාම තමුසේ වැරදි මගේ පිට දාන එකනේ කරේ. ඔයා සුදනා. මං කියන්නේ බොරු. තමුසෙට හොඳටම පිස්සු. ටිකක් නෙමෙයි හොඳටම පිස්සු. තමුසෙත් එක තව හිටියොත් මම පිස්සෙක්. ඔව් මට පිස්සු. මේ හැමදේම හිතලා තමයි මට පිස්සු හැදුනේ. ඔයා තමයි මේ සේරම අවුල් කරලා මට පිස්සු හැදෙව්වේ. ඔව් තමුසෙට පිස්සු තමයි. පිස්සු නැත්තම් තමුසේ ඔයාගේ විකාර කියවයියේ. ඔව් තමුසේ අවුරුදු ගානක් තිස්සේ ඔකනේ කියන්නේ. අයිති පිස්සු එකක් තමයි තින්නේ. අම්මා අයියෝ හැමදාම මේ විදිහට දුක් විඳින්නේ මං දන්න කාලෙක ඉඳන් ඔය දැන් හැමදාම මේ විදිහට රණ්ඩු වෙනවා ඔයාට එක වෙනස් කරන්න පුළුවන් අම්මා මිසස් දිල්ලානි විවාහක දෙන්නෙක්ගේ එක්කෙනෙක් යතින් හරි දික්කසාද පනතට වැටෙන වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා ඔප්පු නොකර ශ්‍රී ලංකාවේ නීතිය අනුව දික්කසාදයකට යන්න බෑ. දික්කසාදයක් දෙන්න නීතියෙන් සලකා බලන්නේ හේතු තුනක් ගැන විතරයි. ඒත් මැඩම් මං දැන් අවුරුදු ගානක් තිස්සේ මේ දුක විඳිනවනේ. මේකෙන් ගැලවීමක් ඇත්තෙම නැද්ද? එහෙමයි මිසස් දිලානි. දැන් ලංකාවේ විවාහ නීතිය යටතේ කෙනෙක්ට දික්කසාදයකට යන්න බෑ. හස්බන්ඩ් හරි වයිෆ් හරි වෛවාහක වැරැද්දක් සිද්ධ කළා නැත්තම්. ඒ කියන්නේ ද්වේෂ සහගත ලෙස අතහැරලා ගිහිල්ලා නම් අනාචාරයේ හැසිරලා නම් සුව කළ නොහැකි ලිංගික බෙලහීනතාවයකින් පෙළෙනවා නම් විතරයි දික්කසාදයකට යන්න පුළුවන්. නැතුව දෙන්නගේ කැමැත්තෙන් දික්කසාදයකට යනවා කියන එක නීතියෙන් පිළිගන්නේ නැහැ. හරි. අපි සාකච්ඡා කරලා බලමු. කොහොමද මේක උසාවියට ඉදිරිපත් කරන්න කියලා.